මෙච්චර කෑම කොට ඒ හැමෝම එනවා ලීමින්න වහලේ බයින්න හදන්නේ බලන්න මිනිහා සර්කස් පෙන්වන්න වගේ හදන්නේ මොකද මිනිහා වෙලා තියෙන්නේ ලීමිනා දෙමරි වච්චේ මචං මොන් 500ක් කොට්ටු දානවා මෙයා පණීනේ මොනවුනත් පව්වේ නෑනේ තව එකක් ගන්නකෝ අර මේ F4ලත් එක්ක කේස් එකට ගිහලා තමයි ඔක නොන්නම් ඉවරයි පොලිසියට කවන්න අද කරන්නේ දැන් අනිවාර්ය කතා කරන්න හරි ජර දෙයක් කරා කියලා මොකෙන් පයින්න හදනවද මේකට හැමෝටම ඕන කරලා තියෙන්නේ හරි මම මේක කරගන්නම් ඉන්න ලීමින් ඉන්න පොඩකට බහින්න කවුද එයා මම ඇත්තට මං ආවේ මොකටද කියලා දන්නවද මේ ටික දීලා යන්න ජැන්දි ක්ලීනර්ස් 30000ක් පමණයි බහින්නකෝ දැන් බැස්සත් 5000 කඩු කරනවා කහට බැල්ලම් ටිකක් ඇව්වනේ ඒ කියන්නේ ඔයාට පාඩු නෑ හොඳද දැන් මම මැරුණම බිල ගෙදරට යවන්න අයියෝ මොඩ වැඩක් නේ මොනවා ඔයා දැන් මැරෙන්නද හදන්නේ ඒයි මේක හොඳම ඉස්කෝලේනේ මෙහෙ තියෙන මේ ඉස්කෝලයක් නෙමෙයි අපායක් ඕ මොනවා අපායක් නියම අපාය තියෙන තැන දන්නවද ඔයා එහෙ අපි විඳින දුක දන්නවද ඔයා ඔයා F4 ගැන අහලා තියෙනවද F4 කවුද? F4 කවුද? එයාලගෙන් රෙඩ් කාඩ් එකක් ලැබුණොත් එහෙම මෙතන කෙනෙක් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. කවුද? ඔහොම දෙයක් කරන්න පුළුවන් ලොක්කෝ? තව කෙනෙක්ට මේ විදියට ගහන්න තරම් කවුද යාලට අවසර දීලා තියන්නේ ආ? මගේ කෙනෙක්ට ඔහොම කරා නම් එදලා අරන් ගහලා හපලා තල්ල පොඩි කරලා දානවා. එයාලා නම් මාර ලකි. ඔයත් එක්ක ඉන්න යාළුවෝ සෙට් එක. ඒයි? ඔයා වගේ යාළුවෙක් ඉන්න නිසා. ඒක නම් ඇත්ත. ශින්වා සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර වොන්ඩර්ගර්ල් කවුද? සින්වා පාසල සිසුන්ගේ ජීවිත පිළිගන්නා තැනක්ද? සින්වාහි වොන්ඩර්ගර්ල් ඇයි? සිසුවෙකු දිවනසා ගන්නට සැරසෙද්දී නාදුනන තරුණියක විසින් ඔහුව බේරා ගනු ලබයි. කීර්තිවත් ශින්වා පාසලට මේක අපහාසයක්. ඇයි මෙහෙම දේවල් ශින්වා පාසලේ සිද්ධ වෙන්නේ? සින්වා සිසුවා බේරගෙන තිබෙන්නේ ඩ්‍රයි ක්ලීනින් සේවිකාවක් විසින්.